Hi, සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ අපි hair iron කරද්දී එහෙම නැත්නම් hair එක dryer කරද්දී අපේ hair එකට කිසිම damage එකක් නොවි කොහොමද ඒක කරගන්නේ කියලා. ඒ මොකද අපි හැමෝම දන්න කාරණාවක් තමයි dryer කරද්දී ඒ වගේම iron කරද්දී දිගින් දිගටම මේ දේවල් කරද්දී අපේ hair එක dry වෙනවා. එතකොට ගොඩ ගන්න බැරි මට්ටමටම එන්න පුළුවන්. ඉතින් මට හිතුණාද ඒකට තියෙන හොඳ product එකක් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. එහෙනම් අපි බලමු මොකක්ද මේ product එක කොහොමද use කරන්නේ වගේම ඔයාගේ hair එක ඇත්තටම මේක heat product වලින් ආරක්ෂා කරනවද මොකක්ද කියන එක. එහෙනම් අපි ඉක්මනට මෙමු වීඩියෝ එකට. මට තිබුණ ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් දැන් නම් කෙරටින් එක කරලා තියෙන හින්දා නැත්නම් ස්ට්‍රේටන් එකක් කරාට පස්සේ ගැටලුවක් නැහැ අපිට පීරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම නැති අවස්ථාවල අපිට ගමනක් යද්දී උනත් පීරගෙන යන්න ඔයාගේ hair එක ටිකක් අර අකීකරු කොණ්ඩයක් නම් තියෙන්නේ. අපිට එහෙම නිකම්ම පීරන් යන්න බෑනේ. එක්කෝ අපි hair එක පොඩ්ඩක් හරි අයන් කරමු. නැත්නම් පාටි එකකට යන්න හරි අපි hair එක අයන් කරනවා. hair එක අයන් කරන එකෙන් අපේ hair එක ගොඩාක් damage වෙනවා. ඒකෙන් කාලයක් යද්දී අපේ hair එක dry වෙන්න බලන්න. ඉතින් මෙන්න මේ ගැටලුව තියෙනවා hair iron කරද්දී. iron කරද්දී විතරක් නෙමෙයි dry කරද්දිත් ඒ ප්‍රශ්නය අපිට එනවා. ඒ මොකද ගොඩක් වැඩට යන අය පිරිමෑටත් මේක පොදුයි. මොකද පිරිමෑත් එහෙම කරනවානේ. කොණ්ඩේ වේල රැට නාලා කොණ්ඩේ වේල ගන්න dry කරනවානේ. ඉතින් පිරිමි ගැහණු මේ දෙගොල්ලන්ටම තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට ඕගොල්ලෝ වැඩට ගිහිල්ලා රැ නාලා dry කරනවා නම් ඒකත් කාලයක් යද්දී හේතුවක් වෙනවා ඔයාගේ hair එක dry වෙන්න. ඉතින් එහෙම කිසිම ඉෆෙක්ට් එකක් නැතුව ඔයාගේ hair එක ආරක්ෂා කරගෙන ඒ දේවල් කරගන්නේ කොහොමද කියන එක තමයි අද කතා කරන්නේ. ඉතින් අපි මේ වගේ product පාවිච්චි කරද්දී අපිට පුළුවන් heat protection serum එහෙම නැත්නම් spray use කරන්න. මේකේ branded කියන්නේ නැහැ. මම අද මෙතන කරන්නේ promotion එකක් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති හොඳ brand එකකින් ගන්න පුළුවන්. මම ගත් එකක් ගැන තමයි මම අද මේ කතා කරන්නේ. මේක මම බ්‍රෑන්ඩ් එකක් ඔයගන්ට කියන්නේ නැහැ. මම මේක සීරම් එක පෙන්නලා ඒක පාවිච්චි කරන විදිහ මම ඔයගන්ට අද කියන්නම්. හැබැයි ස්ට්‍රේට් කරපු අය, කෙරටින් කරපු අය ආයෙ hair iron කරන්න ඕනේ නැහැ. අද මම මේක ඔයගන්ට පෙන්නන්නේ මේක ඔයගන්ට වැදගත් වෙයි කියලා හිතෙන හින්දා. ස්ට්‍රේට් කරපු අය, කෙරටින් කරපු අය ආයෙ hair dry කරන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ damage වෙන එක. හැබැයි ඉතින් උඹට අවශ්‍යම නම් මේ සීරම් එක use කරලා කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි බලමු එහෙනම් මොකක්ද මේක කියලා. මේක තමයි heat protective hair spray එක. මේක උන්ට ඕනම brand එකකින් ගන්න පුළුවන්. හොඳ brand එකකින් තෝරගන්න. හොඳම brand එකක් ඉතින් සාමාන්‍යයෙන් දන්නවනේ hair product වල තියෙන හොඳම brand එකක් තමයි L'Oreal කියලා කියන්නේ. ඒකේ ගොඩාක් හොඳයි serum එක. spray එක මේ හැබැයි ටිකක් ගණන් ලංකාවේ ගොඩක් අඩුයි හොයාගන්න මම හිතන විදිහට. මේක තමයි මම යූස් කරන එක. එතකොට මේක අපි කොහොමද පාවිච්චි කරන්නේ? මේක පාවිච්චි කරන හරියම ලේසි. ඔයා හිතන්න ඔයා ඩ්‍රයර් කරද්දී. ඔයාගේ තෙත කොණ්ඩේ ඩ්‍රයර් කරද්දී ඔයාලට තියෙන්නේ මේකේ ඩ්‍රයර් කරන්න කලින් හොඳට කොණ්ඩෙට ස්ප්‍රේ කරගන්න මේ. ඔයගොල්ලන් පෙරන්නේ මෙහෙම හොඳට කොණ්ඩෙට සම්පූර්ණ කොණ්ඩෙට ස්ප්‍රේ කරගන්න. ස්ප්‍රේ කරලා ඊට පස්සේ ඔයා ඩ්‍රයර් කරන්න ගන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාගේ hair එකට. මේ keratin hair therapy එක තමයි මේකේ තියෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි මේකෙන් හොඳට ඔයාගේ hair එකේ මම මේ ටික අයන් කරලා පෙන්නන්නම් චුට්ටක්. මේ ටික හොඳට ස්ප්‍රේ කරගන්න ඔයාගේ කොණ්ඩෙට හොඳට hair එකට ස්ප්‍රේ කරගන්න. ස්ප්‍රේ කරගෙන හොඳට දැන් හැබැයි මේක චුට්ටක් වේලනකන් ඉන්න ඕනේ. මේක තියෙද්දිම මේව කරන්නේ නැහැ. මම චුට්ටක් වේලනකන් හරි. දැන් වේලිලා තියෙන්නේ. ඊළඟට තමයි අපි hair iron එක කරගන්න ඕනේ. ඊළඟට ඔයා සාමාන්‍යයෙන් කරන විදිහට අයන් එක එහෙම නැත්තම් කර්ල් එක කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අර ඒක වේලුණාට පස්සේ තමයි ස්ප්‍රේ එක චුට්ටක් වතුරක තියෙන්නේ. ඒක වේලුණාට පස්සේ ඔයගලන්ට තියෙන්නේ අයන් කරගන්න ඕන විදිහට. එතකොට ඩ්‍රයර් කරන අයත් කරන්න තියෙන්නේ තෙත පිටින්ම ස්ප්‍රේ එක දැම්ම ඩ්‍රයර් කරගත්තා. ඉතින් ඔයගන්ට පුළුවන් දැන් අයන් කරන්න එහෙම නැත්තම් ඩ්‍රයර් කරන්න කලින් මේක යූස් කරන්න. එතකොට ඔයගලන්ට ඔයාගේ hair එක damage වෙන්නේ නැහැ. ඔයාලා නිතර ඩ්‍රයර් කරන අයන් කරන අය නම් අනිවාර්යයෙන්ම heat protective hair serum එකක් ගන්න. ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට අද මට වීඩියෝ එකෙන් කියන්න ඕන උනේ. මේ ගැන මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් comment box එකට දාන්න. අනිවාර්යයෙන්ම මම reply කරනවා. ඉතින් ඔයාලට පුළුවන් YouTube එකේ වගේම TikTok, Instagram, Facebook එකෙත් මම ඉන්නවා. like එකක් දාලා එකතු වෙන්න follow කරන්න මාව. ඒකෙත් පුංචි beauty tips දානවා. ඔයාලට පුළුවන් ඉතින් අද ඉඳන් මේ serum එක පාවිච්චි කරලා ඔයාගේ hair එක damage නොවි අයන් කරන්න, එතකොට ඩ්‍රයර් කරන්න, කර්ල් කරන්න මේ ඕනම එකක්. මම ඩ්‍රයර් අයන් විතරක් කිව්වට එහෙම නෙමෙයි කර්ල් කරන්න කැමති අය ඉන්නවා නම් කර්ලින් ටන් යූස් කරන අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් හොඳයි. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ කරන වැඩේට කලින් චුට්ටක් මේකින් ස්ප්‍රේ කරලා ටික වෙලාවක් ඉඳලා කරන්න. ඒ ඩ්‍රයර් කරන අයට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවෙම ස්ප්‍රේ කරා ඩ්‍රයර් කරා.
හිතනවා මේ වීඩියෝ එක ඔයගන්ට වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා bell icon click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ වගේම තවත් වැදගත් වීඩියෝ බලන්න. මේ සම්බන්ධයෙන් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් reply කරන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.